ඔන්න මෙන්න මේක හොඳට අහගන්න. හොඳද? ඔය අනිත් මිනිස්සුන්ට කතා හදන්නේ, අනිත් මිනිස්සුන්ට පද හදන්නේ ජීවිතේ Tamanට දේවල් ලැබිච්ච මිනිස්සුද නොලැබිච්ච මිනිස්සුද? නොලැබිච්ච මිනිස්සුනේ. හිතන්න එහා ගෙදර මිනිස්සයාට කුඩුකාරය කියලා බනීද තට්ටු 5කට ගෙයක් හදද්දි අපේ ගෙදර තට්ටු 6ක් තිබ්බනම් බනීද? අපේ ගෙදර තට්ටු 6ක් තියේ නම් එහා ගෙදර මිනිස්සයා තට්ටු 5ක් හදන එක අපිට ප්‍රශ්නයක්ද? නෑනේ. ඇයි අපිට ප්‍රශ්නේ එන්නේ? අපේ ගෙදර තට්ටු 5ක් නැති නිසා නේ. මතක තියාගන්න අපි අනුන්ට බනින්න කරන්නේ වැඩි හරියක් ඉරිසියා කරන්නේ ඇයි? ආයේ දේ මට ලැබුණ නැත්නම් උන්ට ඕනෙත් නෑ නේ. ඔන්න ඔය සංකල්පේ තියෙන නිසා. ඕක හිතෙන් අයින් කරන්න. මතක තියාගන්න ඔබ දන්නේ නැති වුණාට ඔබේ ජීවිතේ ඔබ වැඩි හරියක් විඳවන්නේ තමන්ගේ දේවල් නිසාද අනුන්ගේ දේවල් නිසාද? අනුන්ගේ වටනේ. දැන් හිතන්න මීට අවුරුදු ගානකට කලින් අපේ මේ සමාජයේ මැටි ගෙවල් විතරක් තිබුණු කාලයක් තිබ්බනේ. ඉස්සරම ඔය මැටි ගෙවල් විතරක් තියෙන කාලේ ඒ ගෙවල් වල මිනිස්සුන්ට ඒ මැටි ගෙදර ඇතුලේ නිදහසේ නිින්ද ගියාද නැද්ද? නිින්ද ගියානේ. ඒ මිනිස්සු හිතුවේ නෑනේ දැන් අපි වැඩිහිටිය අම්මලට එහෙම මතක ඇතිනේ. ඒ කාලේ ගොඩක් මැටි ගෙවල් වල එහෙම ඉන්න කාලේනේ. ඒ කාලේ තමන්ගේ ගෙදර මැටි ගෙයක් කියලා ප්‍රශ්නයක් තිබ්බද? නෑ. ඇයි ඒ? අනිත් ගොඩක් ගෙවලු මැටි ගෙවල් නිසානේ. දැන් පුළුවන් ද මැටි ගෙදරක නිදහසේ නිදා ගන්න? දැන් තමන්ගේ ගෙදර මැටි ගහලා නම් තියෙන්නේ නිදහසේ නිින්ද යනවද? නෑනේ. ඇයි ඒ? අල්ලපු ගෙවල් ටික සිමින්ටි ගහලා තියෙන නිසානේ, කොන්ක්‍රීට් තියෙන නිසා. බලන්න ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපේ ගෙදරද? නැහෙන ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? අපි හිතන විදියනේ. ඉස්සර ඔය වාහන තිබුණේ ඔය අවුරුදු 20කට 30කට කලින් මම හිතන්නේ ඉලක්කම් ගහපු කාර් එහෙමනේ තිබුණේ නේ. ඒ කාලේ ඒ වගේ කාර් එකක් තියෙනම් මොකෝ? නියමයිනේ. හරි පොසත්. දැන් කාලේ. දැන් හිතනවා නේද මේක නිකන් මදිකමක් වගේ කියලා. ඇයි ඒ? අනිත් අය ඊට වඩා හොඳ වාහන වල යන නිසා. මතක තියාගන්න ප්‍රශ්න තියෙන්නේ ගොඩක්ම අපිට ප්‍රශ්න තියෙන්නේ තමන් තුල නෙවෙයි කොහෙද? අනුන් තුල. මැටි ගහපු ගේක උනත් පැදුරක් එලලා හරි පොල් සම්බලුයි බතුයි කාලා හරි නිදා ගන්න පුළුවන් හරිම සතුටින් කවුරු ගැන හිතනවා නන්ද? තමන් ගැන හිතනවා නන්නේ. තමන්ට තියෙන ටිකෙන් සතුට වෙනවා. පැහැදිලිද මේ කියන එක? ඒ නිසා තමන් ගැන හිතන්න අනුන්ට අකුල් හෙලන එක අනුන්ගේ කකුලෙන් අදින එක නවත්තන්නනේ. මොකද අපිට මහලුකු කාලයක් නැහැනේ. තව අවුරුදු 50 60ක් යනකොට අපි මේකෙන්නේ නැහැ. එහෙනම් අපිට මේකේ වෛර කරන්න දේවල් තියෙද? ඔය ගහමරා ගන්න ඉඩ කඩන් ටික අරන් යනවද? ඉඩමක් වෙනුවේ රණ්ඩු වෙච්ච නැති වැඩි හිටි කවුරු හරි ඉන්නවනම් කියන්න මෙතන. ඉන්නවා. හාඳුරනේ මගේ ජීවිතේට මම නම් ඉඩමකට රණ්ඩු වෙලා ඉන්නවද? මනු බෞද්ධයනේ. ඉන්නවද මෙතන තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ කාත් එක්කවත් තරහක් වෙලක් නැති තරහක් නැති සහෝදර සහෝදරියෝ ඉන්න පවුලක කෙනෙක් ඉන්නවද? වැඩි හිටිය හාඳුරනේ අපේ පවුලේ නම් අපි ජීවිතේට අපේ සහෝදර සහෝදරියෝ එක්ක රණ්ඩු වෙලා නැහැ. මම කියන්නේ වැඩි හිටිය අවදීදීනේ. අපි නම් හිතමනාපකම් නැහැ. හරීම සුවඳව ඉන්නවා. කිසිම රණ්ඩුවක් තරහක් මරහක් නැහැ. ඉන්නවද එහෙම? ඉන්නවද? ඉන්නවනම් හරි වටිනවනේ. හරි දුර්ලභයි එහෙම අය. ඒ කියන්නේ මං කියන්නේ මේ පිට මිනිස්සු නෙවෙයිනේ. තමන්ගේම පහුලේ සහෝදර සහෝදරියෙක් අපි මරා ගන්නවද නැද්ද? මරා ගන්නව මොනව නිසාද? මේ ඉඩ කඩන් නිසානේ.